කොහොමද යාළුවනේ ඉතින් ඔන්න ටික දවසකට පස්සේ වීඩියෝ එකක් අරන් ආවා ෆයින් ලයිෆ් අපි අද යන්න හදන්නේ හමනෝ කන්ද බලන්න ඈල් හෙල නැත්නම් වර්තමානයේ කියන නම විපිල කන්ද බලන්න තමයි යන්න හදන්නේ මෙන්න මේ පාරේ තමයි යන්න තියෙන්නේ ඔයාලට එන්න තියෙනවා මාර්ගයේ ඉතින් ඔයාලා අම්පාර පැත්තේ යනවා හමනෝ පන්සල් ළඟට එන්න ඕනේ පන්සල් ළඟට ඇවිල්ලා ඉතින් හැරෙන්න ඕනේ එහෙම නැත්නම් විපිල පැත්තේ යනවා ඒත් පන්සල් ළඟට ඇවිල්ලා හැරිලා යන්න ඕනේ ඉතින් අද අපේ ගමනට උදව් කරන කවිෂමාලි තමයි ඉන්නේ ඉතින් කවිෂමාලි තමයි අපිට මේ කන්ද ගැන කිව්වේ ඉතින් අපි යමු විපිල ගලක ගිහිල්ලා බලමු ලස්සන කොහොමද කියලා යමුනේ කවිෂමාලි I've come so far. ඔන්න ඉතින් යාළුවනේ අම්පාර පාරේ ඇවිල්ලා අතුරු පාරේ ඇවිල්ලා කවිෂමල්ලා ගෙදරට ගිහිල්ලා අපි දැන් ඔන්න එන්න ආවා දැන් ඇවිල්ලා අපි මේ අතුරු පාරේ ඇවිල්ලා මෙන්න මේ පාරේ තමයි අපිට කන්දට යන්න තියෙන්නේ මෙතන මෙහාට ඉතින් එක ගෙදරක් තියෙනවා ඒ ගෙදර අයින් යන්න තියෙන්නේ ඉතින් පස්සේ කවුරුත් අපි මොන ගෑනක් කන්ද උඩට යන්න තනියම යන්න ඕනේ කවුරු හරි පාර දන්නේ කෙනෙක් අරන් ආවොත් නම් ඔයාලට යන්න ලේසියි තනියම හොයන් යන්න අපහසුයි ඉතින් අපේ ගමට අද උදව් කරන කවිෂමල්ලා ඉන්නවා අපි ඉස්සරහට ගිහිල්ලා බලමු If I fall, then I'll get back up on your game. ඔන්න ඉතින් අපි කන්දේ භාගයකට පරි ප්‍රමාණයක් දැන් නැති නැගලා තියෙනවා යාළුවෝ ටික එනවා බොහොම අමාරුයි තව පොඩ්ඩ දුරක් තියෙනවා යන්න අපි යමු Let's keep chasing the sun. Do what can't be done. Let's go beyond. මට උණා Go beyond. The sky and go beyond the stars. With every step we take, we'll lead the way. These walls we're breaking them down, and we'll leave them all in the dust. No horizons waiting for us, because we are made to go beyond. I won't forget where I came from. I'll use my best to build a future. Keep moving forwards, go beyond what they call impossible. If I fall. ඔන්න ඉතින් යාළුවනේ කට්ටියත් එක්කම කන්ද භාගයක් නැගලා ඉවරයි දැන් පොඩක් මහන්සි අරින්න පොඩක් නතර වුණා අපි එක යාළුවෝ කොන්න හොඳට මහන්සි ඔන්න ගහයට වාඩිලා ඉන්නවා යාළුවනේ කොහොමද ඉතින් මහන්සි නොබලා හරියට නැගිමුනේ Let's keep chasing the sun. Do what can't be done. Let's go beyond. Go beyond. Push the limits, take flight. We'll break through the sky and go beyond the stars. With every step we take, we lead the way. These walls we're breaking them down, and we'll leave them all in the dust. Go beyond expectations and dreams to be stronger, to push harder than before. ඔන්න ඉතින් අපි කන්දේ අමාරු මහට ඇවිල්ලා තියෙනවා මේ චුට්ට නැංගනම් කන්ද නගින්න ලේසි අපේ දෙන්නේ කුරුතුම ගිහිල්ලා ඉන්නවා ඉතින් අපි තාම මගේ ඉන්නේ අපි ගිහිල්ලා බලමු උඩට කොහොමද වෙන්නේ කියලා පරිසරය කොහොමද පේන්නේ කියලා ඒකම චුට්ටක් ඉවසගෙන ඉන්න ඔන්න ඉතින් යාළුවනේ අපිට පාර කියලා දෙන්න ආපු මල්ලි මේ මල්ලි තමයි අපිට කතා කරලා මෙහෙම බිබිල ගල නගින්න එන්නේ කිව්වා ඉතින් ඔන්න යාළුවා එනවා එයාගේ නම කවීෂ ඔන්න ඊළඟට අනිත් යාළුවෝ දෙන්න එනවා හරි මහන්සි ඒ යාළුවෝ දෙන්න අපිට අපේ මේ ගමන යන්න ගොඩක් උදව් කරන්නේ අපි වෙනුවෙන් කැම්ප් බීම හදලා ඔක්කොම කරලා තියෙන්නේ අපි උඩට ගිහිල්ලා වීඩියෝ එකක් වෙන්නනම් ඔයාලට Walls we're breaking them down, and we'll leave them all in the dust. No horizons waiting for us, because we were made to go beyond, beyond, beyond. ඔන්න බලන්න ඉතින් හරි අමාරුයි හිටි ගාලේ තමයි නගින්න තියෙන්නේ උඩට බොහොම අමාරුවෙන් අපි දැන් පැය ගානක් තිස්සේ කන්ද උඩට එන්න හදනවා ඔන්න බලන්න කන්දේ බෑවුම් පේන විදිය චුට්ටක් හරි කකුල් දෙක පැටලලා ලිස්සුවොත් අන්න පල්ල පිටිපස්සේ පේන අගලට තමයි ඉතින් ඔයාලා වැටෙන්නේ ජීවිතය ගන්න ඉතින් ආශෝරයක් තියාගන්න බෑ නේද මහන්සියෙන් යන ගමන ඉතින් අපි ඉවර කරමු ඉතින් උඩටම ගිහිල්ලා අපි දැන් ඉතින් අඳුරේ ඇවිල්ලා බීමයක් බොන්න තමයි හදන්නේ ඉතින් අපි බීම බොන ඉතින් පරිස්සමෙන් පාදම බොන්න හදන්නේ ඔන්න යාළුවෝ ඉතින් හිමිතරේ මහන්සි අරිනවා
ඔන්න ඉතින් විපිලගල නගින්න එන අයට නතර වෙලා ඉන්න රාත්‍රී කාලේ ගත ගන්නම් තැනක් අපි උණ ගියවනවා. ඉතින් ගල් එනක්. අන්න මම ඉන්නේ ගල් එන ළඟ තමයි. ඉතින් අපි තාම ගල උඩට නැංගේ නැහැ. ඉතින් ගල් යන පාර තමයි අපි මේ ගල් එන හම්බ වෙන්නේ. ඔන්න 50 60ක් ආවොත් ඔන්න බය නැතුව ගල් එන ඇතුලේ ඉන්න පුළුවන්. වතුර ප්‍රශ්නයක් තමයි පොඩ්ඩක් තියෙන්නේ. වතුර අරන් එන්න ඕනේ නාය. ඔන්න ගල් එන. කාමර කොටස් විදිහට බලා ගන්න පුළුවන් අපිට ගල් එන ඔන්න එහා පැත්තේ තියෙන කාමරයක් වගේ දෙනක්. ඔන්න කන්දේ විඩමෙතක් අපි දැන් නැගලා ඉවර වලට කන්දේ නැගිටි පේනවා ඇති ඔන්න සුන්දර බුළු පිටිය ගම්මානේ කොයිතරම් ලස්සනට තියෙනවද වෙල්ලේ ආයක් එක බුළු පිටිය ගම්මාන හරිම ලස්සනයි ඉතින් ඔයාලා කවුරුත් ඇවිල්ලා නැත්නම් ඇවිල්ලා බලන්න කඳුමුණින් වටුණු ගම්මානයක් තමයි මේ බුළු පිටිය ගම්මානේ කියන්නේ යාළුවනේ කන්දේ අපි උඩටම වෙලා තියෙනවා පේනවා අකුණා හෙල කන්ද පේනවා එහා පැත්තෙන් පේනවා නේද මේ කන්ද පේන්න තියෙන්නේ බුළු පිටියේ පැත්තට නෙවෙයි මේක පේන්න තියෙන්නේ අනිත් පැත්තට ස්පේර්න පැත්තට තමයි පේන්න තියෙන්නේ අකුණා හෙල කන්ද වල ඉතින් විපිලගල උඩ දෙන්නෙක් ඉන්නවා මතෙන්ම ගිහිල්ලා බලමු ඉතුරු ටික ඉතින් අපි ඈර හෙල නමුත් වර්තමානයේ විපිලගල නම් පිටින් තෝරන අපි ඇවිල්ලා තියෙන ගලට ඒ ගල්ලටම මම මේ මොනවද පේනවාද ගල්ලට ගාමපදේ පස්සේ අපි ආවා විපිලගල බලන්න ඉතින් යාළුවනේ අපි විපිලගලෙන් සමුගන්න හදන්නේ ඉතින් අපිට මේ ගමනේ එන්න උදව් කරපු මල්ලියත් තමයි ඉන්නේ කවිෂ මල්ලි. ඒ වගේ කවිෂ මල්ලිගේ යාළුවත් එහා පැත්තේ ඉන්නවා. ඒ දෙන්න තමයි කතා කරලා ඉන්නේ විපිලගල ඉන්නේ කියලා. ඉතින් අපි බලාවේ විපිලගල බලන්න ආවා. ඉතින් ඔයාලගේ අපි මේ වගේ ලස්සන සුන්දර තැනක් තියෙනවා. අපිට කතා කරන්න මතක් කරනවා පයින් ලයිෆ් අපිට. අපි අනිවාර්යෙන් වෙනවා. ඉතින් අපි යාළුවෝ දෙන්න බොහොම ස්තුතිවන්ත වෙනවා. යාළුවෝ දෙන්න ඉතින් කොහොමද කියන්නේ පයින් ලයිෆ් අපි හම්බ කරගෙන වෙලාවේ.